welcome back to my YouTube channel. Hello, කොහොමද ඔයාලට? හිතනවා ඔයගොල්ලන් සතුටින් ඉන්නවා කියලා. ඉතින් මම මේ පාරත් ගෙනාවේ birthday vlog එකක්ම තමයි. ඒ වුණාට පොඩි ස්පෙෂල් එකක් තියෙනවා. මොකද මේ පාර දෙන මගේ birthday එක. ඉතින් මගේ birthday එකට අපි මොනවද කරේ? අපි කොහෙද ගියේ? ඒ ඔක්කොම දේවල් මේ vlog එකේ include වෙනවා. ඒ වගේම මගේ birthday vlog එක මම ඔයාලට parts දෙකකින් තමයි අරගෙන ඉන්නේ. ඉතින් vlog එක පටන් ගන්න මෙන්න මෙතනින් මේ දෙසැම්බර් 18 වෙනිදා මට හිතුණා පොඩි shoot එකක් කරන්න ඕනි කියලා. ඉතින් සමහර විට ඔයාලා මේ photos ටික දැකලත් ඇති මේ වෙද්දි. ඉතින් මේ දවසේ මම ෆිල්ම් කරේ මේ වීඩියෝ ක්ලිප්ස් ටික විතරයි. මොකද මට හිතුණා ඔයාලත් එක්ක මේ වීඩියෝස් ටිකත් පොඩක් share කරගන්න ඕනි කියලා. So let's move to next day. අද අපි නුවරට යනවා. Yay! So I'm so happy. And tomorrow is my birthday. And I'm so excited. Mama, මෙතනදි ready වෙන්නේ නැහැ. I'm going to upload a get ready with me video to YouTube Shorts and TikTok. ඔයාලා මම මේ vlog එක දාන්න කලින් නම් ඒක බලලා තියෙන්න. තාමත් බලලා නැත්නම් මේක බලන්න කලින් වීඩියෝ එකක් බලලා එන්න. Oh, I have to show you something. Look at this. Wow, Christmas bells දැම්මා. ඔයාලා මොකද බයි ක්‍රිස්මස් නෑල්ස් ගැන හිතන්නේ? කමෙන්ට් එක දායන්න. ඊට පස්සේ මම රෙඩි වෙන වෙලාවේ අපේ අක්කා ආවා එයාගේ වැඩ ටිකත් කරගන්න. ඊට පස්සේ ආගේ අයිලයිනර් තුත් ඇඳලා අපි දැන් යන්න තමයි හදන්නේ. අපි යන්නේ. ඒ කියන්නේ මම තමයි ඉස්සෙල්ලා යන්නේ. තමයි අක්කයි අසිත ඒ තමයි යන්නේ ඉස්සෙල්ලා. මේක ආදී තමයි තේරෙන්නේ පුදුම වාහන සද්දයක් තියෙන්නේ. මම ඒක නිසා තමයි ඉතින් සාමාන්‍යයෙන් වැඩි වීඩියෝ ක්ලිප්ස් එළිය ගන්නෙ නැත්තේ. මම ඉතින් නුවරලේ දවස් දෙකකට යන නිසා හිතුවා මගේ white roses ටිකත් ගෙනියන්න ඕනි කියලා. මේක තමයි මගේ birthday shoot එකට මම ගෙන්නගත්ත flower bouquet එක. මම පුදුම විදියට ආසයි flowers වලට. ඒකෙනුත් වැඩියෙන්ම ආස roses වලට. ඉතින් මට ඒක ගෙදර දාලා යන්න බෑ කියලා හිතුණා. ඒක නිසා මම ඒකත් අරගෙනම යන්න තමයි හදන්නේ. යන්න තමයි කියන්නේ. ඉතින් යන ගම තමයි දැන් නම් ඉන්නේ. Say hi. Hi. Look at her cute outfit. අපි නැවතුවා කොහෙද මේ? බාවලල්ලට ළඟයි. අපි නැවතුවා මොකද අපේ අම්මලා පරක්කුයි. එයාලා එනකන් අපි චුට්ටක් මෙතන අසිරිය විදිනවා. Let me show you the view. ඔන්න ඊට පස්සේ අපේ අම්මලා ආවා. මම ඉතින් වාහනේ නවත්ත ගන්න එයාලට ඕන ඩිරෙක්ෂන්ස් දුන්නා. Say hi to my vlog, Gamme. Hi. Chi. දැන් අපි ආපහු යන්න හදන්නේ. බලන්නකෝ අපේ අක්කා මොකද කියන්නේ කියලා. අන්න ඇත්තටම අයියෝ ආඩම් දුක නැද්ද? අන්න ඇත්තටම දුකයි. ඉතින් ආය හැමදාම ගමනේම ඉන්නවා. පුදුම රටක ඇත්තේ. නුවරේලේ. ඉතින් ඔන්නම තමයි. එයාට ට්‍රිප් එක යන ගමන් වෙලත් දුකයිලු. හෙට වෙන එක ගැන හිතලා. මං ඉතින් ඔයාලට nails ටික පෙන්නනවා කියලා හිතන්න එපා. ඒ නේද මං ඇත්තටම පෙන්නනවා තමයි. Because I'm obsessed with that nails. දැන් ඉතින් අපි ටිකෙන් ටික අපේ destination එකට ළඟා වෙමින් තමයි ඉන්නේ. මේ environment එක ඉතින් දකින්න කියන්නේ it's already නුවරඑළියනේ. This is me peacefully enjoying the perfect weather. ඔන්න ඊට පස්සේ අපිට හිතුණා මේ ෂෝක් වෙදර් එකත් එක්ක රොටියක් කාලා තේ එකක් බොන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් අපි යනගම තියෙන කඩේක නවත්තලා දැන් රොටි කන්න තමයි හදන්නේ. රොටිත් කාලා අපි දැන් ආයෙම යනගමන් ඉන්නේ. අපේ අම්මලාත් අපිට කලින් තැනක නවත්තලා කාලා තිබුණා. ඉතින් ඒක නිසා අපි කිව්වා යාලට එන්න කියලා. අපි කෙලින්ම ආපහු දැන් යනවා. Give your hand to hold.
හිතනවා ඇති නේද මේ ඩිසෙම්බර් වල vlog එකක් මම ඇයි ෆෙබ්‍රුවරි වල දාන්නේ කියලා. ඇත්තටම අපි මේ ට්‍රිප් එක ගිහිල්ලා ආවත් හරි මට එක්සෑම්ස් ජන් වල තියෙන්න තිබුණා. ඉතින් මට ඒක ස්ටඩීස් වලට ෆෝකස් කරන්න වුණා. ඉතින් මට මුළු ජනුවරි month එකම ගොඩාක් හෙක්ටික් month එකක් වුණා. මට එක්සෑම් ඉවර වුණේ 26th of January. ඉතින් ඊට පස්සේ මුළු වීක් දෙකක්ම මට තිබුණා. මට ඒ වීක් දෙකේ හදන්න තිබුණා. but I thought I should spend that vacation peacefully because ඒ තරමටම January was so hectic month for me. So yeah, ඉතින් මම හිතුවා දැන් හරි මේක edit කරලා දාන්න ඕනේ කියලා. හරි ඉතින් කතාවෙන් කතාව ඇවිල්ලා ඔන්න අපි දැන් නවත්තලා තියෙන්නේ දම්රෝ ටී ෆැක්ටරි එක ගාව. මම නම් හිතන්නේ නුවරඑළිය යන කිසිම කෙනෙක් මෙතන නවත්තන්න නැතුව යනවා ඇති කියලා. අම්මලා දැන් ආවා. Hi. Say hi to my vlog. Hi. Show your nails. Look at the nails. Show your outfit to the camera. Which photo? Show me. පොඩි එක මට මලකුත් දුන්නා. ඉතින් ඒ මලත් අරගෙන අපි දැන් ආපහු යන්න තමයි හදන්නේ. මේවා ෆිල්ම් කරනවා වගේ නෙමෙයි. ඇත්තටම මේ ක්ලිප්ස් ආපහු බලද්දි තමයි තේරෙන්නේ අපිට කොච්චර පිස්සුද කියලා. Hi. අපි දිගටම යනවා කියලා හිතාගෙන ගියාට අපි ආපහු පාරක් නැවතුවා. මෙතන නැවතුවාට පස්සේ මෙතන අපිට හම්බුණා ලිඳක් තියෙනවා. ඉතින් මමයි පොඩි අක්කයි ගියා ඒ ලිඳේ වතුර සීතලයිද බලන්න. ඒ වගේ එක්ස්පෙරිමන්ට්ස් කරන්න මයි පොඩි අක්කයි හරි කැමති. අපේ අක්කා නම් ওই වගේ දේවල් වලට එන්නේ නැහැ ඉතින්. ඕ අපි මෙතන ඉන්න අතරතුරේ කවුද බලන්නකෝ අපිට හම්බුනේ. කියන්න. දෙක ඊළඟ vlog එකේ අපිත් ඉන්නවා. ඉතින් මේ ඉන්නේ one of my sister's best friends සඳනිකාකි. but in recently අපෙත් හොත්තම යාළුවෙක්. එයාත් ඇවිල්ලා නුවරඑළි. එයාක් ඇවිල්ලා තියෙන කලින් දවසේ. ඉතින් අපි කතා වුණා අපි meet වෙමු කියලා. ඒ වුණාට මේක නම් sudden meet up එකක්. මොකද අපි ඉන්නව දැකලා එයා නවත්තලා තියෙන්නේ අපිට කතා කරලා යන්න. ඉතින් එයා හැම අපිට bye කියලා ගෙදර ගියා. ඔන්න ඊට පස්සේ අපි කෙලින්ම ආවේ අපේ අපාර්ට්මන්ට් එකට. වෙන කොහෙවත් නවත්තුවේ නෑ. මොකද අපි එන ගමන් තැන් වල නවත්තන යාවේ. මෙතනට ආවට පස්සේ මට මාර වැඩක් වුණා. මෙතන පොඩි පල්ලමක් වගේ තියෙනවානේ. එතන සිත් අය වාහනේ චුට්ටක් නවත්තගෙන හිටියා. ඉතින් මම හිතුවා ඒක දැන් නවත්තලා දෙන්න කියලා මම ඒත් එක්කම බැස්සා. බහින්න යනකොට සිත් අය දන්නේ නැහැනේ මම බහිනවා කියලා. එයා ඒත් එක්කම කාර් එක ඇද්දුවා. ඊට පස්සේ මගේ කකුල අහුණා රෝදෙට. මම හිතුවා හරි ඉතින් ඉවරයි තමයි කියලා. එනාට මගේ වෙලාව හොඳයි. මොකද මගේ සැන්ඩල් එක චුට්ටක් මට ලූස්. මගේ කකුල පොඩක් එහාට ගිහිල්ලා සැන්ඩල් එක තමයි රෝදෙට අහුනේ. එනාට පොඩක් කකුල හීරුණා but it's okay. පොඩක් දනවා ගතිය තිබුණා. ඒනට මුකුත් උනේ නැහැ. Hello sir, welcome to Moon Plains Luxury Apartment. Let me show you the room. Follow me. Here's our guide. So this is the apartment you have for tonight. Ooh, look at the view. ඉතින් මම දැන් පෙන්නන්නම් අපි ඉන්න යන තැන කයි වගේද කියලා. මෙතන තියෙන living area එකක්. And we also have an open pantry. මෙතන තියෙන එක room එක. It's me. And this is the view from the room. Okay. Okay, come and say hi. එතකොට මේ තියෙන්නේ ලිවිං ඒරියා එකට තියෙන බල්කනි එක. මේ තියෙන්නේ අපිට තියෙන අනිත් රූම් එක. ඊට පස්සේ මෙතන ලිවිං ඒරියා එක ළඟින් දාලා තියෙනවා පොඩි ස්ටෑර්කේස් එකක්. එතන ස්ටෑර්කේස් එක උඩට ගියාපුවාම අපිට වෙනම තව බෙඩ්ස් දෙකක් තියෙනවා. but it's not like a room.
and මේ පඩිපෙළ ටික නම් පොඩ්ඩක් carefully බහින්න ඕනේ. මොකද ඒක ටිකක් යද්දි දැනෙනවා පොඩ්ඩක් dangerous ගතියක්. ඉතින් මම පණ බය තමයි බැහැගත්තේ වැඩි උඩට පල්ලෙහාට ගියෙත් නැහැ ඒකින්ද. ඊට පස්සේ අපි ගියා මෙතන ඉස්සරහා තියෙන ලස්සන බංගලෝ එකක් ඒක බලන්න. අසිත අය කලින් ගියා වාහනේ අපේ අම්මවයි අප්පච්චිවයි එක්ක කරගෙන. ඉතින් අපි කට්ටිය යන්නේ පයින්. අපි යනවා මේ බංගලෝ එක බලන්න. ඉතින් මේ බංගලෝ එක දැනටම sold out කියලා අපි ඉන්න apartment එකේ staff එක කිව්වා. ඒ වුණාට අපිට මෙතන බලන්න යන්න නම් පුළුවන් වුණා. But not the inside of the bungalow. මෙයාලා කියන જાති තින් මට අප්ලෝඩ් කරන්න විදියක් නැහැ. ඒක නිසාම මියුට් කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ බංගලෝ එක අපිට ළඟට පේන්නේ. එතකොට මෙන්න ඉන්න අපේ අප්පච්චි. එයා එක එක විකාර කරනවා මමත් ඉතින් එයාට සපෝට් කරා. ඔයාලා බලනවා ඇති මොකද මේ අපි පණ කඩාගෙන දුවන්නේ කියලා. හේතුව කිව්වොත් අපේ අක්කයි අසිත් අයියයි දෙන්නගේ ලව් අෆෙයාර් එකකින් තමයි මැරේජ් එක උනේ. හරියටම කිව්වොත් මේක ස්කූල් ලව් ස්ටෝරි එකක්. ඉස්සර අපේ අක්කලා ක්ලාස් යනකොට අසිත් අයියව දැක ගමන් කිසිම හේතුවක් නැතුව පණ කඩාගෙන දුවනවලු. ඒ පිටිපස්සෙන් අපේ අක්කගේ යාළුවෝ ටිකක් දුවනවලු. හරි අක්කා දුවන එක කමක් නෑ කියමුකෝ. බට් ඇයි යාළුවෝ දුවන්නේ? ඒ කතා හරිම ෂෝක් අහද්දී ඉතින් අපිට ඕනේ වුණා ඒක පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරන්න. ඒක ප්‍රැක්ටිකල්ද කියලා බලන්නේ. නොට එකේ කිසිම ප්‍රැක්ටිකල් ගතියක් නැහැ. අපේ අක්කා කියනවා අයියා දිව්වේ කියලා යට තවටත් හිතා ගන්න බැහැලු. හායි අපි යනවා නුවරඑළිය ටවුන් එකට. මමත් අසිත් අයියලා කාර් එකට ආවා. යේ! මේ අක්කා. ඉතින් ඒ කීව විදියට අපි ටවුන් එකට ගියා. ගිහිල්ලා මෙන්න මේ කාගිල්ස් එකට ගියා. මේක ගොඩාක් පරණ කාගිල්ස් එකක්. මේක නිකන් ඇන්ටික් විදියට තමයි තියෙන්නේ. අපි දැන් තමයි apartment එකට යන ගමන් ඉන්නේ මම අග්ගා අම්මලත් එක්ක. එන්නේ නා චිචිචි. චිචිචි. Nene, no abe benci. Mga apartment එකට ගිහලා හම්බෙනවා. දැන් ඉතින් අපේ මියුසිකල් ෂෝ එක පටන් ගන්න තමයි යන්නේ. මං පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් ඇඩ් කරන්නම්. බලන්නකො ලස්සනයිද කියලා. ඊට පස්සේ අපේ අසිත් අයියා හදනවා roasted chicken. ඒකත් රසට තිබ්බා. එයා normally මේ වගේ දේවල් හදනවා. ඉතින් අදත් එයා තමයි ඉව හැදුවේ. Hello, I had a quick wash. අපි සින්දු කියනවා. මං පොඩි ක්ලිප් එකක් ඇඩ් කරානේ කලින්. තාමත් ඉතින් ඒක කන්ටිනියු යනවා. මම හිතනවා වලට දැන් ඒක එන නැති කියලා. ඔබගෙන් සමුනේ යායුතුනේ කාමතුනේ I see
මිතුලේ අපේ යාළු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්න දෝ මොනවද වනේ? ඔයා බය නෑ? ඊපස්සේ මායි අයියයි දෙන්න පොඩක් පාකින් එක පැත්තට ගියා. ස්ටෑන්ඩ් එකක් ගන්න. මොකද අපිට චුටි වීඩියෝ ක්ලිප් එකක් ගන්න තිබ්බා. එතකොට අපිට මෙන්න මේ බව්ව පුතාල දෙන්න හම්බුණා. බලන්නකෝ යාළුවා මොකද කියන්නේ කියලා. එන්න. හොම්බ ජෝකයාගේ. ආස්සේ වගේ දුවන්නේ. අනේ හොටි යනවද? පැමිසෙනේ හස ඇතමා මතකේ සුරංග
ඉතින් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ගන්න තමයි මට ඕනේ උනේ. and මේ vlog එක මම මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. මොකද මම ඔයාලට කිව්වනේ නුවරඑළිය trip එක මම vlogs දෙකකින් අරන් එනවා කියලා. ඉතින් පළවෙනි vlog එක ඉවර කරන්නේ මම මෙතනින්. ඊටු දවස් දෙක ඊළඟ vlog එකෙන් අරන් එන්න. So this is end of this video. Hope you enjoyed it. And හැමදාම කියනවා වගේ don't forget to like, comment, share and subscribe my channel. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට කොහොමද දැනුනේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මං එහෙනම් නුවරඑළිය vlog part 2 එකත් අරගෙන ඔයාලව හම්බ වෙන්න ඉක්මනට මෙන්නම්. Bye.